එකම කොල්ලා අම්මා විතරයි. කසාද බැඳලා ගෙදර කොල්ලා කියනවා හාමුදුරනේ එකම කොල්ලා අම්මා විතරක් ඉන්නකොට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතවලු. හරියටම සතියක් යනකොට අම්මා වෙනස් වුණා. මම මේ කියන්නේ මේක ලේලිලාට හදන්න පුළුවන්. වේලිච්චේරට නමන්න බෑ කැඩෙනවනේ. අම්මෝ නැමියගේ. ඒ හින්දා පොඩ්ඩක් ලේලිලා මේක ගැන අවධානයෙන් ඉන්න ඕන. ඔය අර වේලිච්ච කිව්වේ කිරියම්මලාට නෙමෙයි හොඳේ. කියනවා හාමුදුරුවනේ පුළුවන් නම් අම්මත් එක්ක කතා කරන්න. මං කතා කරා. කතා කරනකොට පැය ගාණක් කතා කරාට පස්සේ ප්‍රශ්නේ එළියට ආවා. හාමුදුරුවනේ මම ඒකත් කියපු විදිහටම කියන්න. අරකි ආවා විතරයි අරකත් උදේ නැගිටලා උයන්න පටන් ගත්තලු. මොකද්ද ප්‍රශ්නේ? අර ඉතින් අම්මා ගෙදර ඉන්නකොට කොල්ලා 10ට විතර නැගිටිනවා. කොහොමද ඉතින් කසාද බඳ බලුතෝයි සහයෝගය තියෙනවනේ. මේක දරන්න බෑ කාටද? අම්මට වෙන කාටවත් නෙමෙයි. අරකි ආවා විතරයි අරකත් උදේම නැගිටලා උයන්න පටන් ගත්තා. ඒකට අර බජාර් භාෂාවෙන් කියන්නේ ජෙලද නේ. ඒ මොකක් හරි ඇති වුණා. පස්සේ ආයෙත් මම අම්මලත් එක්ක කතා කරලා පිරිමහන්න බෑනේ. කතාව නැවතුවම මං ගෙන්න ගත්තා ලේලි. කියනවා හාමුදුරුවනේ මම උයන ඒවා කන්නේ. වැඩට යනකොට වඳින්න යනකොට අනිත් පැත්ත හැරෙනවා. ඔහොම ගොඩාක් දේවල් කිව්වා. අප්පිරිය වෙලා ඉන්න කිව්වා. ඔය ප්‍රශ්නේ එමටම ඇති. හෙට ඉඳන් මෙහෙම කරන්න. මං කිව්වා අර ලේලිට උදේම නැගිටින්න. නැන්දම්ම ලේලියකට නෙමෙයි මේක හැම එකකටම හොඳයි. හොඳ මම නිකන් කියනවට කරන්නකො මේවා. අස්පනා අපිට ප්‍රතිඵල තියෙනවා. ඕන එකට හොඳයි. බුදුරනේ උගන්වන්නේ මෛත්‍රිය තරම් වෙන මොකද්ද තියෙන්නේ? කරුණාව තරම්. මං කිව්වා උදේම නැගිටලා හදන්න තේක දෙන්න නැන්දම්මට හාමුදුරනේ මං දුන්නට උන්ද බොන්නේ නැහැ කිව්වා. බොන නොබොන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩක්ද? දෙන එක කාගේ වැඩක්ද? උන් අපේ අම්මලාට හොඳ පල්ලම හිටියද මොලේ?